හෙලෝ ඉතින් කොහොමද ඔයාලට හිතන ඔයාලා හැමෝම හොඳින් නැති කියලා ඔන්න ඉතින් වෙනදා වගේම අදත් අලුත් රීඩින් එකක් ගෙනල්ලා තියෙනවා ටැරොට් පිටිල්කි මගේ YouTube channel එකෙන් ඉතින් අද වීඩියෝ එක අපි බලන්න හදන්නේ ඔයාගේ හිතේ ඉන්න එයා ඔයාට ඇත්තටම ආදරෙයිද එහෙම නැත්නම් එයාගේ හිතේ ඔයා ගැන ආකර්ෂණයක්ද තියෙන්නේ එහෙම නැත්නම් එයාගේ හිතේ ඔයා ගැන කිසිම හැඟීමක් නැද්ද? මොන වගේ දෙයක්ද ඔයා ගැන එයාගේ හිතේ තියෙන්නේ කියන දේ තමයි රීඩින් එකේ අද අපි බලන්න හදන්නේ. ඉතින් වෙනදා වගේම ෆයිල්ස් 5ක් තියනවාද ගෙනල්ලා ඔයාට පුළුවන් මෙතනින් වැඩිපුරම හිත යන ෆයිල් එක බලලා සිලෙක්ට් කරගන්න. අපි බලමු ඔයාගේ රීඩින් එක කොහොම වේවිද කියලා. ෆයිල් නම්බර් 1. ඉතින් ඔයාට ආපු කාඩ්ස් ටික මම කියන්නම්. The Lovers, Knight of Swords, Three of Cups, ඒ වගේම Sun card ඇවිල්ලා තියෙනවා. Pile 1. ඔයාලා දෙන්න අතර ඇතිවෙච්ච connection එක. හරිම suddenly. ඒ කියන්නේ හරි ඉක්මනට ඔයාලා දෙන්න අතර connection එක ඇති වුණා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මොනවා හරි උත්සව අවස්ථාවකදී එහෙම නැත්නම් මොනවා හරි මූල්‍යමය අවස්ථාවකදී ඔයාලා දෙන්න හම්බ වුණා වෙන්නත් පුළුවන්. ඉතින් මම දකින දේ තමයි ෆයිල් 1 මේ කනෙක්ෂන් එක හරි ඉක්මනට ඇති වුණාට මේ කෙනාගේ හිතේ ඔයා ගැන ගොඩක් ෆීලිංගස් ඇති වෙලා තියෙනවා. මේක සමහර වෙලාවට මාසයක දෙකක කනෙක්ෂන් එකක් වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඔයා මේ රීඩින් එක බලන කෙනාගේ හිතේ ඔයා ගැන ගොඩක් හැඟීම් ඇති වෙලා තියෙනවා කියන එක පෙන්වුම් කරනවා. ගොඩක් වෙලාවට ඔයාට මෙයා ගැන ලොකු ඇට්‍රැක්ෂන් එකක් ඇති වුණා නම් ඔයාට මෙයා ගැන ලොකු කැමැත්තක් ආදරයක් තියෙනවා නම් මෙයාගේ හිතේ ඒ වගේම ඔයා ගැන ලොකු කැමැත්තක් තියෙනවා කියන එක පෙන්නනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මේ කනෙක්ෂන් එක ආදරයක් බවට පත් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා කියන එකත් පෙන්නනවා. සමහර වෙලාවට ඔයාලා දෙන මේ වෙද්දිත් රිලේෂන්ෂිප් එකක ඉන්න දෙන්නෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා හම්බ වෙච්ච අවස්ථාවේ කුඩා දරුවන් ගැවසිච්ච තැනකදී ඕගොල්ලෝ හම්බ වුණා වෙන්නත් පුළුවන්. සමහර අයට මේක ෆිසිකලි හම්බ වෙච්ච කනෙක්ෂන් එකක්. සමහර අයට සෝෂල් මීඩියා හරහා හම්බ වෙච්ච කනෙක්ෂන් එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා දෙන්න අතර ගොඩාක් ඩීප් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක්. ගොඩාක් ගැඹුරු මිත්‍රත්වයක් තියෙනවා කියන එකත් පෙන්වුම් කරනවා. ඔයාලා දෙන්නට දෙන්නගේ හැඟීම් ගොඩක් එක වගේ, අදහස් එක වගේ. ඔයාලා දෙන්න ආස දේවල් ගොඩක් එක වගේ. ඉතින් මේක ගොඩක් වෙලාවට ඔයාලා දෙන්නටම දැනනවා වෙන්න පුළුවන්. ඔයාගේ පර්සන් උත් ගොඩක් වෙලාවට හිතනවා එයා හිතන දේවල්, එතකොට එයා කැමති දේවල්, ඔයත් ගොඩක් ඒ දේවල් වලට කැමතියි කියන දේ. ඒ වගේම තමයි මෙයාගේ එනර්ජි එක ගත්තාම ගොඩාක් පොසිටිව් එනර්ජි එකක් තියෙන කෙනෙක්. ජීවිතේ දිහා හරිම ධනාත්මක විදිහට දකින. ඒ වගේම තමයි ගොඩක් ඇක්ටිව් ඉන චයිල්ඩ් කෙනෙක් ඉන්න කෙනෙක් කියන්නේ. හරිම කුඩා දරුවෙක් වගේ සමහර වෙලාවට මෙයාගේ හැසිරීම ගත්තාම ටිකක් විහිළු කරනවා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ජීවිතේ සමහර ප්‍රශ්න දිහා ගොඩාක් සීරියස් කරන කෙනෙක් නෙමෙයි. ඒ දේවල් සාමාන්‍ය මධ්‍යස්තව ගන්න කෙනෙක්. ජීවිතේ ඕනම දෙයක් විඳ දරා ගන්න ලොකු ශක්තියක් එයා තුළ තියෙනවා කියන එකත් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි මෙයා ටිකක් කතා කරද්දි ටිකක් වේගයෙන් කතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි මෙයාට හොඳ කමියුනිකේෂන් ස්කිල්ස් තියෙනවා කියන එකත් පෙන්නනවා. ඒ වගේම තමයි මෙයාගේ පවුලේ ගොඩක් වෙලාවට මෙයාට සහෝදරියෝ ඉන්නව වෙන්න පුළුවන්. ඒ වගේම මෙයාට මොනවා හරි කලා අංශයකට තියෙන හැකියාවකුත් නිරූපණය කරන මොනවා හරි ගායනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට දේවල් අලුතෙන් නිර්මාණය කරන්න ගොඩක් වෙලාවට හරිම ක්‍රියේටිව් මයින්ඩ් එකක් තියෙන කෙනෙක් කියන එකත් පෙන්වුම් කරනවා. ගොඩක් වෙලාවට මෙයා ටිකක් සූර්යකාන්ත මල් වලට කැමති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ෆයිල් 1 මම දකින දේ තමයි මේක ඇත්තටම ආදරයක්ද කියන දේ ගත්තොත් ඔව් ගොඩක් වෙලාවට ඔයාලා දෙන්නට දෙන්නගේ හිතේ ඔයාලා දෙන්න ගැනම කැමැත්තක් තියෙනවා. ඒ වගේම තමයි මම දකිනවා ඔයාගේ පර්සන් ගත්තාම එයා හරි අවස්ථාව වෙනකන් ඉන්නේ එයාගේ ෆීලිංග්ස් ඔයාට එක්ස්ප්‍රස් කරන්න. සමහර වෙලාවට මේක ටිකක් අලුත් කනෙක්ෂන් එකක් නම් එයා කැමති නෑ හදිස්සි වෙන්න.
ඉතින් ටිකක් කාලය දීලා බලන්න. ගොඩක් වෙලාවට මේ සම්බන්ධතාවය විවාහයක් දක්වා යන ලොකු ඉඩ කඩක් තියෙන soulmate connection එකක් කියන එක තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ෆයිල් නම්බර් 1 මම හිතනවා ඔයාලට මේ රීඩින් එක රෙසනේට් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක ඔයාලට රෙසනේට් වුණා නම් වීඩියෝ එකට ලයික් කරන්න. තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්. ෆයිල් නම්බර් 2. ඉතින් ඔයාලට ආපු කාඩ්ස් මම කියන්නම්. Page of Wands, Two of Wands, Justice, ඒ වගේම Two of Cups ඇවිල්ලා තියෙනවා. ඉතින් ෆයිල් නම්බර් 2 මම දකින දේ තමයි ගොඩක් වෙලාවට ඔයා මේ රීඩින් එක බලන කෙනා ගත්තාම මොනවා හරි කලින් විවාහ වෙච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම දකින දේ තමයි එයා මොනවා හරි කනෙක්ෂන් එකකින් ඉවත් වෙලා තියනවා කියන දේ. එහෙම නැත්නම් ඔයාලා දෙන්න අතර මොනවා හරි third party situation එකක බලපෑමක් තියනවා කියන එක ටිකක් පෙන්눔 කරනවා. ගොඩක් වෙලාවට එයා ඔයාට හරියාකාර වචනයක් දෙන්නේ නැති හේතුව වෙන්නේ එයාට ඔයාව සහ ඒ කෙනා අතරින් කෙනෙක්ව ටිකක් තෝරගන්න අපහසුතාවයක් තියෙනවා. එහෙම නැත්නම් මම දකිනවා සමහර වෙලාවට මේ third party situation එක ගැන ඔයා දැනුවත් වෙන්නත් පුළුවන්. ඔයාගේ person ඔයාට ඒ ගැන කියලා තියනවා වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මෙයා විවාහක කෙනෙක් නම් එයාට ඒ විවාහයෙන් ඉවත් වෙන්න මොනවා හරි දුෂ්කරතා තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම දකිනවා එයා සම්බන්ධතාවයක ඉන්නවා නම් ගොඩක් වෙලාවට මොනවා හරි toxic connection එකක හිර වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මම දකිනවා ඔයාලා දෙන්න අතර මේ වෙද්දිත් connection එක පවතිනවා. ඒ කියන්නේ මෙයා ගොඩක් වෙලාවට ඔයාට අඟවලා තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ඔයාට කියලා තියනවා වෙන්න පුළුවන්. එයාට ඔයත් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න අවශ්‍යයි කියන දේ. ඉතින් මෙයාගේ feelings ගත්තොත් ඔයා ගැන එයාට හැඟීමක් තියෙනවා. හැබැයි තාම එයාට ඒ ගැන පැහැදිලි තීරණයක් ගන්න අපහසුතාවයක් තියෙනවා කියන එක තමයි පෙන්눔 කරන්නේ. ගොඩක් වෙලාවට ඔයාලට ටිකක් ගෙවල් වලින් මොනවා හරි බාධාවක් තියෙනවා වෙන්නත් පුළුවන්. ඔයාලා අතර ඒජ් කැප් එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඔයා මේ රීඩින් එක බලන කෙනා එක්ක ටිකක් වැඩි වයසක් තියෙන කෙනෙක්, එහෙම නැත්නම් ඔයාට වැඩිය වයසින් අඩු කෙනෙක්. ඉතින් ඒ වගේ මොනවා හරි ප්‍රශ්නයක්, එහෙම නැත්නම් ඔයාලගේ ආගම් නොගැලපීමක්, ඔය වගේ මොනවා හරි ප්‍රශ්නයක් ඕගොල්ලන්ට තියෙනවා. ඕගොල්ලන්ට මේ සම්බන්ධතාවයට ටිකක් බාධා පවතිනවා කියන එක තමයි පෙන්눔 කරන්නේ. මෙයා ගොඩක් වෙලාවට නීතිය පැත්තට සම්බන්ධ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලනයට සම්බන්ධ කෙනෙක් වෙන්නත් පුළුවන්. මොනවා හරි එහෙම පසුබිමක් එයාගේ තියනවා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එයාගේ මොනවා හරි ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක ඇතුලේ ඒ වගේ දෙයක් තියනවා වෙන්නත් පුළුවන්. ඔයාලා මොන වගේ ප්‍රශ්නක හිටියත් මම දකිනවා ඔයාගේ පර්සන් ගත්තාම ගොඩක් අවංක කෙනෙක්. එයා කැමති නෑ ඔයාට අසාධාරණයක් වෙනවට. මෙයාගේ හිතේ ඔයා ගැන ආදරයක් තිබුණට මේ සම්බන්ධතාවය සාර්ථක කරගන්න ටිකක් බාධා පවතිනවා. ඉතින් මේ తත්වය ගොඩක් දුරට ඉස්සරහට අඩුවේ කියන දේ තමයි පෙන්눔 කරන්නේ. ඕගොල්ලෝ සමහර වෙලාවට සමහර අය නෝ කන්ටැක්ට් ඉන්නවා වෙන්නත් පුළුවන් මේ තියෙන ප්‍රශ්න නිසා. ඉතින් එහෙම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සමහර වෙලාවට ඔයාලා දෙන්නම විවාහකයි, දෙන්නම විවාහයෙන් ඉවත් වෙන්න බලාපොරොත්තු වෙන ඉඳ දෙන්නෙක් නම් ඔයාලගේ කනෙක්ෂන් එකේ ඒ තත්ත්වය ඉස්සරහට හොඳ අතට හැරෙන්න ගන්නවා. මොනවා හරි ඔයගොල්ලෝ ඩිවෝර්ස් එකක් බලාපොරොත්තු වෙන ඉඳ දෙන්නෙක් නම් දෙන්නටම ගොඩක් වෙලාවට ඩිවෝර්ස් එක ලැබෙන්න පුළුවන් සහ මේ කනෙක්ෂන් එකට තියෙන ගොඩක් බාධාවන් ඉදිරියේදී ඉවත් වෙන්න ගන්නවා කියන එක රීඩින් එකේ පෙන්නන බා. ඉතින් ගොඩක්ම මතක තියාගන්න ඔයා මේ සම්බන්ධතාවය ඇතුලේ ඇතිවන ප්‍රශ්න නිසා ඔයාගේ මානසිකත්වය සැරින් සැරේ වෙනස් කරගන්න හදන්න එපා. ටිකක් ඉවසීමෙන් ඉන්න. විශ්වාස කරන්න ඔයාට හොඳම දේවල් ලැබෙනවා කියන දේ හැමතිස්සෙම ඔයා මැනිෆෙස්ට් කරන දේවල් ඔයාට ඇට්‍රැක්ට් වෙනවා කියන විශ්වාසයෙන් හැමතිස්සෙම ඉන්න. ඉතින් ඒක තමයි රීඩින් එකේ ඔයාට තියෙන ගයිඩ් එක වෙන්නේ. ෆයිල් නම්බර් 2 මම හිතනවා ඔයාට මේ රීඩින් එක රෙසනේට් වෙන්නේ නැති කියලා. මේක ඔයාට රෙසනේට් වෙනවා නම් මේකට ලයික් කරන්න. තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ගිහින් එන්නම්. ෆයිල් නම්බර් 3 ඔයාට ආපු කාඩ්ස් ටික මම කියන්නම්. Star card, Two of Wands, Three of Cups, ඒ වගේම Knight of Swords ඇවිල්ලා තියෙනවා. ෆයිල් නම්බර් 3 ඔයාට නම් චූටි ට්‍රිගර් වර්නින් එකක් තියෙනවා. ඔයාට සමහර වෙලාවට මේ රීඩින් එක ඇතුලේ ටිකක් හිතරිදීම් ඇති වෙන දේවල් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට කැමති නම් විතරක් මේ රීඩින් එක බලන්න. නැත්නම්
ඔයාට මේ වීඩියෝ එක නොබලා ඉන්නත් පුළුවන් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හරි. අපි එහෙනම් බලමු ඔයාගේ රීඩින් එක. ෆයිල් නම්බර් 3. ගොඩක් වෙලාවට මම දකින දේ තමයි මේ කනෙක්ෂන් එක ගත්තහම ඔයාව ටිකක් අධ්‍යාත්මික වර්ධනයක් ඇති කරන්න හේතු වෙච්ච සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ සම්බන්ධතාවය ඇතුලේ third party situations තියනවා කියන එකත් පෙන්눔 කරනවා. ගොඩක් වෙලාවට මේ සම්බන්ධතාවයේදී ටිකක් ඔයාට මෙයා ගැන ආදරයක් තිබ්බට, ඔයාට මෙයා ගැන ලොකු හැඟීමක් තිබ්බට මෙයාට ටිකක් ඔයාව ඔප්ෂන් එකක් එහෙම නැත්තම් මෙයා ටිකක් ඔයාට සලකන්නේ එයාට තව අවස්ථා තියෙනවා වගේ මෙයාට ඒ තියෙන අවස්ථා වලින් එකක් විදිහට තමයි ඔයාට ටිකක් ට්‍රීට් කරන්නේ. සමහර අයට මේක twin flame connection එකක් වෙන්න පුළුවන්. හැබැයි මම එහෙමයි කියලා කියන්න යන්නේ නැහැ. කොහොම වුණත් ඔයාව යම් ආකාරයක වර්ධනයක් ඇති කරන්න මේ සම්බන්ධතාවය ගොඩාක් ලොකු හේතුවක් වෙලා තියෙනවා. සමහර වෙලාවට මේක karmic connection එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මතක තියාගන්න ඔයාට මේ කනෙක්ෂන් එක මුණගස්වලා තියෙන යුනිවර්ස් එක විසින් ඔයාගේ ජීවිතේ ඔයා ඉගෙන ගත යුතු ගොඩාක් පාඩම් ඔයාට උගන්වන්න. ඒකෙන් ප්‍රධානම දේ තමයි ඔයාට ඔයා ආදරය කිරීම. ඉතින් ඔන්න ඔය පාඩම තමයි ඔයා මේ කනෙක්ෂන් එක ඇතුළේදී ඉගෙන ගත යුතු අවශ්‍යම දේ. සමහර වෙලාවට ඔයා මෙයා කරන දේවල් ගොඩාක් ඉවසගෙන දරාගෙන හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙයා නිසා ඔයාට ගොඩාක් හිත පීඩා ඇති වුණා වෙන්නත් පුළුවන්. ඔයාලා ගොඩක් වෙලාවට රාත්‍රී අවස්ථාවක මුණ ගැහිච්ච දෙන්නෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා දෙන්න අතර මොනවා හරි ෆිසිකල් ඩිස්ටන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ පර්සන් සමහර වෙලාවට විදේශ රටක ඉන්නේ. එහෙම නැත්නම් ඔයා ලංකාවේ ඉන්නේ. ඔන්න ඔය වගේ මොනවා හරි ඔයගොල්ලෝ අතර ඩිස්ටන්ස් එකක් තියෙනවා කියන එකත් පෙන්눔 කරනවා. ඉතින් මේ කනෙක්ෂන් එකේදී මම දකින දේ තමයි ඔයා මේ සම්බන්ධතාවයේදී ඔයාව වර්ධනය කරගන්නේ කොහොමද කියන දේ ඉගෙන ගන්න ඕන. ඔයාගේ ගොඩාක් දේවල් ට්‍රිගර් කරන්න මේ කනෙක්ෂන් එක හේතුවක් වෙනවා. ඔයාගේ තියෙන සමහර ෂැඩෝ ඇස්පෙක්ට්, ඒ කියන්නේ ඔයාගේ හිත ඇතුලේ තියෙන සමහර ට්‍රෝමාස් මේ කනෙක්ෂන් එක හරහා එළියට එන්න පුළුවන්. ඉතින් ඒ එන දේවල් ඔයා හීල් කරගන්න ඕන. ගොඩක් වෙලාවට ඔයාට චූටි කාලේ වෙච්ච childhood traumas එහෙම තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයා රිලේෂන්ෂිප් ඇතුලේ ගොඩාක් පීඩාවටපත් වෙච්ච කෙනෙක් නම් ඔයාට ඉගෙන ගන්න තියෙන දේ තමයි ඒ අය වෙනුවට ඔයාව තෝරගන්න එක. ඔයාට ෆස්ට් ප්‍රයොරිටි එක දෙන්න. ඔයාගේ ජීවිතයේ දේවල් වලට අවධානය දෙන්න. ඔයා ගොඩක් වෙලාවට ජීවිතේ ගොඩක් සාර්ථක වෙන්න නියමිත කෙනෙක්. සාර්ථකත්වය කියන දේ මුදල්ම නෙමෙයි. ගොඩක් වෙලාවට ඔයාගේ ජීවිතේ ගොඩාක් ලොකු ආධ්‍යාත්මික වර්ධනයක් සිද්ධ වෙන්න නියමිතයි කියන එක පෙන්눔 කරනවා මේ කනෙක්ෂන් එක නිසා. ඉතින් මේ කනෙක්ෂන් එක ඔයාගේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් විදිහට ගන්න. ඒ කනෙක්ෂන් එක ඔයාට නැති වුණා කියලා ඔයා දුක් වෙන්න, පීඩා වෙන්න යන්න එපා. ඉතින් ඒ වගේම ඔයාගේ නියවැරදිම කෙනා ඔයාගේ ජීවිතේට එන්න තව කල් තියනවා කියන එකත් ටිකක් රීඩින් එකේ පෙන්නනවා. මේ කාල සීමාව ඇතුලේ ඔයා පුළුවන් තරම් හීල් වෙන්න කියන එක තමයි ඔයාට තියෙන මැසේජ් එක වෙන්නේ. ඉතින් ෆයිල් නම්බර් 3 මම හිතනවා ඔයාට මේ රීඩින් එක රෙසිනේට් වෙන්න ඇති කියලා. මේක ඔයාට රෙසිනේට් වෙනවා නම් මේකට ලයික් කරන්න. තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ගිහින් එන්නම්. ෆයිල් නම්බර් 4. ඉතින් ඔයාට ආපු කාඩ්ස් ටික මම කියන්නම්. Page of Pentacle, Magician, Seven of Cups, Lovers. ඊට අමතරව එක්ස්ට්‍රා කාඩ් කිහිපයක් ආවා. 8 of Cups, Death card and the 5 of Cups. ෆයිල් නම්බර් 4. ඉතින් මම දකින දේ තමයි ඔයා ඉන්නේ හරිම කන්ෆියුස් සිටුේෂන් එකක. ඔයා කල්පනා කරනවා වෙන්න පුළුවන් ඇයි ඔයාගේ පර්සන් ඔයාගේ ලයිෆ් එකෙන් ඈත් උනේ? ඔයා මෙච්චර ආදරය කරලත් ඇයි මෙයා ඔයාගේ ජීවිතෙන් ඉවත් උනේ? ඇයි එයා ඔයත් එක්ක කතා කරන්නේ නැත්තේ? මොකක්ද ඒකට රීසන් එක? ඔයාගේ අතින් මොනවා හරි වැරද්දක් වුණාද? ඔයාගේ පැත්තෙන් වෙච්ච වැරද්දක් තිබ්බනම් ඔයා සමහර වෙලාවට සමාව ඉල්ලුවා වෙන්නත් පුළුවන්. ඔය වගේ මොන සිටුේෂන් එකක් තිබ්බත් ඔයා මේ වෙලාවේ කන්ෆියුස් වෙලා නම් ඉන්නේ. මෙයා ඔයාට ආදරේද නැද්ද? මේ කනෙක්ෂන් එක මියුචුවල් නෙමෙයිද කියලා. මම දකින පළවෙනිම දේ තමයි මෙයා ඔයා හිතනවට වැඩිය ඔයාට ගොඩක් ආදරේ. මෙයා ඔයාගෙන් ඉවත් වෙලා තියෙන්නෙම ඔයාට ගොඩක් ආදරේ නිසා. හරි. දැන් ඔයාට හිතෙන්න බලවන්නේ ආදරේ නම් ඇයි ආයේ ඔයාගෙන් ඉවත් උනේ කියලා.
මම ඔයාලට පැහැදිලි කරන්නම්. මම දකින දේ තමයි ඔයාගේ පර්සන් ගත්තාම ඔයාලට ගොඩක් ආදරෙයි. හැබැයි මොනා හරි ඔයාගේ පර්සන්ගෙන් මම දකිනවා එයාගේ ලයිෆ් එකේ එයාට මොනා හරි දෙයක් ගැන ටිකක් ඉන්සිකියුරිටි එකක් තියෙනවා. මේක එයාට එයා ගැන ඇතිවෙච්ච ඉන්සිකියුරිටි එකක්. එක්කෝ එයා හිතනවා ඔයා එයාට ආදරේ නැහැ. ඔයා ආදරේ කිව්වට ඔයාගේ හිතේ තියෙන ආදරේ ඇත්තම නෙමෙයි. එහෙම නැත්තම් එයාට වැඩිය හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන්. එහෙම නැත්තම් එයාගේ ෆයිනෑන්ෂල් සිටුේෂන් එක මදි. එයාට කියන්නේ එයා හිතනවා ඔයාට ඊට වඩා හොඳ කෙනෙක් තමයි ගැලපෙන්නේ. එයාව මැච් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ එක විදිහේ ඉන්සිකියුරිටිස් ඔයාගේ පර්සන්ට තියෙනවා කියන දේ රීඩින් එකේ පෙන්නුම් කරනවා. සමහර වෙලාවට මේක එයාගේ පෙනුම සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්. ඉතින් පයිල් නම්බර් 4 හරිම සෑඩ් එනර්ජි එකක් ඔයාගේ පර්සන්ගේ එනර්ජි එකේ තියෙන්නේ. මේ රීඩින් එක කරද්දී හරිම මේ හිතට ගොඩාක් ලොකු බරගතියක් තමයි මට දැනෙන්නේ. මොකද ඔයාගේ පර්සන් මේ කනෙක්ෂන් එකෙන් ඉවත් වුණාට කැමැත්තෙන් නෙමෙයි ඉවත් වෙලා තියෙන්නේ. සමහර වෙලාවට ඔයාගේ පර්සන්ගේ ලයිෆ් එකේ මේ වෙද්දී ආ ටිකක් ආදරය කරන කෙනෙක් එයාගෙන් ඈත් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආව දාලා ගිහිල්ලා තියෙනවා වෙන්න පුළුවන්. මොනවා හරි මරණයක් ඒ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒකත් එක පැත්තකින් පෙන්නුම් කරනවා. හැබැයි මම දකින දේ තමයි ගොඩක් වෙලාවට මෙයා ඔයාගෙන් ඈත් වෙන්න හේතුව වෙන්නේ මෙයාගෙම තියෙන ඉන්සිකියුරිටිස් නිසා. මෙයාට මෙයා ගැන හොඳ හැඟීමක් නැහැ. ඒ කියන්නේ මේක ඇත්තටම ඔයා යාව ගොඩාක් හොඳ විදිහට දකිනවා වෙන්න පුළුවන්. නමුත් එයා යාව දකින්න ටිකක් හිතෙන් පල්ලෙහාට දාලා. ඒ කියන්නේ එයා හිතනවා එයාව ඔයාට ගැලපෙන්නේ නැහැ කියන දේ. මෙතනදී ඔයාට කරන්න පුළුවන් එකම දේ තමයි මැනිෆෙස්ට් කරන්න ඔයාගේ පර්සන්ව. එතනින් එහාට ඔයාට මේ කනෙක්ෂන් එක වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැහැ. මොකද එයාගේ self worth එක තේරුම් අරගත්තොත් විතරයි මේ කනෙක්ෂන් එක සක්සස් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොච්චර ලොකු ගැඹුරු ආදරයක් එයාගේ හිතේ තිබ්බත් එයා මේ කනෙක්ෂන් එකෙන් ඉවත් වෙන්න හේතුව වෙලා තියෙන්නේ ඒ හේතුව කියන එක පෙන්නනපා. සමහර වෙලාවට වැරදි වැටහීමක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා කියපු දෙයක් එයා වැරදියට තේරුම් අරගෙන එහෙම නැත්තම් මොනවා හරි එහෙම හේතුවක් නිසා මෙයා එකපාරටවත් එක්ක කතා කරන එක නැවැත්තුවා වෙන්න පුළුවන්. දැන් ඔයාලා දෙන්න අතර no contact situation එකක් තියෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් එයා හිතනවා ගොඩක් වෙලාවට ඔයාට මොනවා හරි ගෙවල් වලින් ප්‍රොපෝසල්ස් කියනවා නම් ඔයා ඒ කෙනෙක්ව තෝරගනීවි. ඔයා ඒ වගේ කනෙක්ෂන් එකකට යාවි කියන දේ ගොඩක් වෙලාවට ඔයාගේ පර්සන් හිතනවා. ඉතින් පයිල් නම්බර් 4 මෙයා ගැන ගත්තොත් මම දකින්නේ මෙයාගේ හිතේ ලොකු ආදරයක් තියෙනවා. හැබැයි මම දකින්නේ ටිකක් අර ඔයාලා දෙන්නට එකතු වෙන්න නම් ඔයාගේ පර්සන්ගේ පැත්තෙන් එයා තව එයාගේ self worth එක හදාගන්න දේවල් කරන්න ඕනි කියන දේ. ඉතින් මෙතනදී ටිකක් කාලයට ඉඩ දෙන්න. මේක හොඳ අතට හැරෙන්නත් ටිකක් ඉඩකඩක් තියෙනවා. තව මාස එකමාරක් විතර ඔයා ටිකක් කාලය දීලා බලන්න. මොකද අපි මේ රීඩින් එකේදී බලන්නේ ඔයාගේ පර්සන්ගේ කරන්ට් එනර්ජි එකත් එක්ක. ඉතින් ඒ නිසා රීඩින් එක අහලා ඔයා ගොඩාක් දුක් වෙන්න යන්න එපා. හැමතිස්සෙම ටිකක් ධනාත්මකව හිතන්න. ඔයාගේ පර්සන් සතුටෙන් ඔයාව බාර ගන්න විදිහ ගැන හැමතිස්සෙම මැනිෆෙස්ට් කරන්න. ඔයාලා දෙන්නගේ කනෙක්ෂන් එක සක්සස් වෙන විදිහ ගැන හැමතිස්සෙම මැනිෆෙස්ට් කරන්න. ඉතින් ඒක තමයි මම දකින්නේ. මං හිතනවා ඔයාට මේ රීඩින් එක රෙසනේට් වෙන්න ඇති කියලා. මේක ඔයාට රෙසනේට් වෙනවා නම් මේකට ලයික් කරන්න. තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්. පයිල් නම්බර් 5. ඉතින් ඔයාට අපු කාඩ්ස් ටික මම කියන්නම්. 6 of Pentacle, Emperor, 5 of Wands, ඒ වගේම King of Pentacle ඇවිල්ලා තියෙනවා. ඉතින් මගේ රීඩින්ග්ස් ඕනම කෙනෙක්ට බලන්න පුළුවන්. ගොඩක් වෙලාවට මම දකින දේ තමයි පයිල් නම්බර් 5. සමහර වෙලාවට ඔයාලගේ කනෙක්ෂන් එක same sex connection එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔගොල්ලෝ LGBTQ family එකේ කට්ටිය වෙන්නත් පුළුවන් රීඩින් එක බලන්නේ. ඒ වගේම තමයි මම දකිනවා මේ රීඩින් එකේදී ඔයාලා දෙන්න අතර තියෙන මේ සම්බන්ධතාවයේදී එක්කෙනෙක් අනිත් කෙනා ගැන ගොඩාක් කෙයා කරනවා. අනිත් කෙනා ගැන නිතරම හොයලා බලනවා. ගොඩාක් ආදරය කරනවා ගැඹුරෙන්. හැබැයි එක පාර්ශවයක් ගත්තාම ටිකක් විතර අනිත් කෙනාව මග අරිනවා. එහෙම නැත්නම් ඔයාලා දෙන්න අතර නිතරම මොනවා හරි ප්‍රශ්න ඇති වෙනවා කියන එක පෙන්눔 කරනවා. ඒ කියන්නේ ටිකක් ඊගෝ බැටල්ස් ඔයාලා දෙන්න අතර ඇති වෙනවා වෙන්න පුළුවන්.
හරි මොකද ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක්ට මොනවා හරි ඊගෝ ඉෂුස් තියෙනවා කියන එක රීඩින් එකේ පෙන්눔 කරනවා. ඉතින් මම දකින දේ තමයි ගොඩක් වෙලාවට ඒක ඔයාගේ පර්සන්ගේ තියෙන දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ නම් ඒ දේ තියෙන්නේ ඔයා රිලේෂන්ෂිප් එක ඇතුළේදී ඒ දේ හදාගන්න අවශ්‍ය වෙනවා. නැත්නම් මේ කනෙක්ෂන් එක ඉස්සරහට යන්න ගොඩාක් අඩු හැකියාවක් තමයි තියෙන්නේ. මොකද ඔයාලා දෙන්න අතර හරියාකාරව දේවල් කතා බහ කරන්න ඕන. ඒ වගේම ඔයාගේ අතින් මොනවා හරි වැරද්දක් වුණොත් ඔයා සමාව ගන්නත්, ඔයාගේ පර්සන්ගේ පැත්තෙන් නම් මොනවා හරි වැරද්දක් තියෙන්නේ ඒක නා සමාව ගන්නත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ කනෙක්ෂන් එකේ ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක් ගොඩක් වෙලාවට හරිම ගිවිං පර්සන් කෙනෙක්. ඒ කියන්නේ ඔයාගේ පර්සන්ට ඔයා ගොඩක් ආදරය කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට මේ කනෙක්ෂන් එක අවොයිඩ් කරන කෙනා ඔයා වෙන්නත් පුළුවන්. ඉතින් මේක රෙසනේට් වෙන විදිහට ගන්න. මම දකින දේ තමයි මේ කනෙක්ෂන් එකේදී ගොඩක් වෙලාවට ඔයාලා දෙන්න අතර ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා කියන දේ. මේක සමහර වෙලාවට මොනවා හරි කල්චරල් ඩිෆරන්සස් නිසා තියෙන තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එක්ක ඔයගොල්ලන්ට බාහිරින් මොනවා හරි ගෙවල් වලින් තියෙන ප්‍රශ්න, ඒ වගේ දේවල් තියෙනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා දෙන්නම ගොඩාක් ෆයිනෑන්ෂියලි ස්ටේබල් කියන එකත් පෙන්නනවා. ඒ කියන්නේ දෙන්නම ගත්තාම හොඳ ආර්ථික මට්ටම් වල ඉන්න දෙන්නෙක්. ඔයාලා දෙන්නට ගොඩාක් හොඳ රැකියා කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට ඕගොල්ලෝ බිස්නස් කරනවා වෙන්නත් පුළුවන්. ඔයාගේ පර්සන් ගොඩක් වෙලාවට බිස්නස්මන් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ සිටුේෂන් එකක් තමයි මම මේ කනෙක්ෂන් එකේදී දකින්නේ. හැබැයි මතක තියාගන්න විශේෂයෙන්ම මේ රිලේෂන්ෂිප් එකේ ඔයාගේ පර්සන් ගැන වැඩිපුර කෙයා කරන කෙනා ඔයා නම්. ඔයාට තියෙන ලොකුම ගයිඩ් එක තමයි ඔයා ඔයාගේ බවුන්ඩරිස් හදාගන්න ඕනි කියන දේ. මොකද නැත්තම් මේ සම්බන්ධතාවය ඇතුලේ ඔයා ගොඩක් වෙලාවට පාවිච්චි වෙන ඉඩ කඩක් තියෙනවා කියන එක පෙන්눔 කරනවා. ඔයා ඔයාගේ පර්සන්ට මොනවා හරි සල්ලි දෙනවා නම්, එහෙම නැත්තම් මොනවා හරි දේවල් අරගෙන දෙනවා නම්, ඒ දේවල් වැඩි කරන්න යන්න එපා. මොකද එහෙම කියන්න හේතුව තමයි ඔයාට පසු කාලීනව ඒ දේවල් නිසා ගොඩක් පසුතැවීම් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි ගොඩක්ම පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි මෙයා ගැන ගොඩාක් ලොකු හෝප්ස් හදාගන්න යන්නත් එපා. ෆයිල් නම්බර් 5 හරි විදිහටම ගත්තොත් ඒ කියන්නේ ඔයාට ගොඩාක්ම මම දකින දේ තමයි මේ සම්බන්ධතාවය ආදරයකට වැඩිය ආකර්ෂණයක් මත ඇතිවෙච්ච සම්බන්ධතාවයක් කියන දේ. ඉතින් මේක නිසා ඔයාට හිත රිදීම ඇති වෙන්න පුළුවන්. හැබැයි ඇත්ත තේරුම් ගත්තොත් ඇති වෙන ප්‍රශ්න වළක්ව ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ දේ මධ්‍යස්තව හැමතිස්සෙම ගන්න ඕනට වඩා ලොකුවට දුක් වෙන්න යන්න එපා. ඔයාට හැම දෙයක්ම වෙන්නේ හොඳට කියන දේ තේරුම් අරගන්න. හරි? ඒ වගේම තමයි ෆයිල් නම්බර් 5. ඔයා මේ රිලේෂන්ෂිප් එකේ ටිකක් ඔයාගේ පර්සන්ට හරි විදිහට ඉමෝෂනලි ඉන්වෙස්ට් කරන්නේ නැත්තම් ඔයා නම් ඒ පාර්ශවය වෙන්නේ, ඔයා නම් මේ කනෙක්ෂන් එක අවොයිඩ් කරන්නේ. ඔයාට තියෙන ගයිඩ් එක තමයි ඒක හරි විදිහට එක්ක ඔයාට ඒ දේ කියන්න. එහෙම නැත්නම් ආපහු එයාට බලාපොරොත්තු ඇති වෙන විදිහේ දේවල් කරන්න යන්න එපා. ගොඩක් වෙලාවට ඔයා කනෙක්ෂන් එකෙන් සම්පූර්ණයෙන්ම මූව් ඔන් වෙන්න අවශ්‍යයි කියන එක එහෙනම් පෙන්눔 කරනපා. ඉතින් ෆයිල් නම්බර් 5 ඒක තමයි මම දකින්නේ. ඔයාට මේ රීඩින් එක රෙසනේට් වෙනවා නම් මේකට ලයික් කරන්න. තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්.